අයියෝ අතෑරියානේ ඔයි. තමුසලාට වැඩක්වත් හරියට කරගන්න බැයිද? බබාලා වගේනේ මෙතන. කොල්ලෝ පොඩ්ඩක් ඉන්නකෝ. මේ ටික පොඩ්ඩක් බලලා අර පැත්තට දාපන් මචං ඈ. හරි ඒ ටික හරි. හතර දෙනෙක් දාලා තියෙන වැඩට. තව එක්කෙනෙක් එනවා කිව්වා තාම නම් ආවේ නැහැ බලමුකෝ. ඒ ඕයි ඕක හරියට කරනවාක බලනවාක අර පොඩි එවුන් වගේනේ උරතල් වෙනවනේ මෙන්න. මල්ලි ඔව් කියන්න මොකක්ද ප්‍රශ්නේ? නෑ අයියා අර ජයන්ත මුදලාලි කිව්වේ අර ජොබ් ඉන්ටර්වයුව එකට එක්කෙනෙක් කියලා වාට කෝල් කරා කිව්වා. කෝල් නම් කරා. එඳුම තමයි අපිට ප්‍රශ්නයක් තියෙන. මට කිව්වේ කෙලින්ම වැඩට එනවා කියලා. නෑ අයියා මම මේ කැම්පස් එකේ සිවිල් ඉංජිනේරු උපාධිය කරන ගමන් ඉන්නේ. ජයන්ත මහත්තයා කිව්වේ මෙතන මේ වැඩ බලන්න මොකද්ද කියලා එහෙම එකක් තමයි මට කිව්වේ. නෑ මල්ලි වැඩ බලන්න මං ඉන්නවනේ. වැඩ කරන්න තමයි කට්ටිය ඕනේ. ඔයා ගිහින් අර කාමරේ ඇඳුමක් තියෙනවා. ඒක දාගෙන එන්නකෝ. ඊට පස්සේ මං කියන්නම් මොකද කරන්න ඕනේ කියලා. හා අයියා. ඒ දිල්ෂාන් මේ වරෙන්ග පොඩ්ඩ. මල්ලි මේක ලනු පොඩ්ඩ මේක ගහපන් ඈ. මෙයාව කියපන් බා. මේ අර අලුත් එකා වැඩට ආවේ. මට උගේ ලයින් නම් එච්චර ඇල්ලුවේ නෑ. ඒකට මොනවද කිව්වද? ඌ කැම්පස්ලුනේ. ඌ ඉංජිනේරුවෙක් වෙන්නලුනේ යන්නේ. ඌ මෙතන වැඩ බලන්නලු ආවේ බා. මට උගේ ලයින් නම් එච්චර ඇල්ලුවේ නෑ. හරි බං ඉතින් ඉගෙන ගත්ත කොල්ලෙන්නේ. ඌට සපෝට් එක දෙමු බං. පව් බං අලුත් කොල්ලනේ. මොන සපෝට්ද බං? ඕම් බලපන් ඕක අද විතරයි වැඩට එන්නේ. ඕකයි මරවලා වැඩ ගන්න ඕනේ බං. මට ওই කැම්පස් යන්නේ උන් පෙන්නන්න බෑනේ. ෂි. මේ ආයි බාබා මේ බොරුවට ප්‍රශ්න දාන්න එපා. අනික මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඉගෙන වැඩක් ගන්න පුළුවන් බං අනික අපිට. මං කිව්වා මචං උට වැඩ කිට් එක දාගෙන එන්න කියලා. එනවා. හිටපන් පොඩ්ඩ. අද වැඩ ගොඩක් තියෙනවා. හරිද? පල්ලෙහා වැල් ලෝඩ් එකක් බාලා තියෙනවා. ඒක මෙහෙට අදින්න ඕනේ. ඊට පස්සේ මේ වැල් ලෝඩ් එක හලන්න ඕනේ. අයියෝ අතෑරියානේ ඔයි. තමුසලාට වැඩක්වත් හරියට කරගන්න බැයිද? බබාලා වගේනේ මෙතන. අනේ මට සමා වෙන්න අයියේ මට පුරුදු නෑ මම මේ අද තමයි මේක කතින් ඇල්ලුවේ. ඒ සෙල්ලම් මට වැඩක් නෑ. මං දැන් පල්ලෙහාට යනවා. ඔක්කොම මේ වැඩ ටික කරලා තියන්න ඕනේ. පුරතල් කරන්න කවුරුත් නෑ මෙතන. මේ දිල්ෂාන් මේ ඔක්කොගෙම වැඩ ගනින්. කාටවත් නිකන් ඉන්න දෙන්න එපා. මං ගිහින් එන්න. මල්ලි ඔක තියපන්. ඔබ මචං මේකට වැලි ටික දාලා මෙන්න මෙහෙම ගත්තා. මෙන්න මෙහෙම. තේරුණා නේද? නෑ අයියේ මම වැඩ දන්නේ නෑ මට පුරුදු නෑ මෙව්වා. මට ඒක තේරුණා බං. මේක නෙමෙයි බං. ඔබ මොකද මම මෙච්චර හොඳට ඉගෙනගෙන මෙතන වැඩට ආවේ? නෑ අයියේ මම කැම්පස් එකේ ඩිග්‍රී කරන ගමන් ඉන්නේ. ඉතින් පොඩ්ඩක් වියදම් සැරයි. මට ගෙදරට කරදර කරන්නත් බෑනේ අයියේ. ඒ හින්දා